මොකෝ සිරිපාල තේ බොනවද තේ දිහා බලන් කල්පනා කරනවද? මම මේ කල්පනා කරේ එන්නෙන්නම දලු කරන ප්‍රමාණය අඩුයිනේ. කැඩෙන කුලියක් නැහැනේ. මේ අලුත් තේ මාත්‍යා ඉන්නේ පොඩ්ඩක් කියලා බලන්නකෝ. ලොකු උනා කොච්චර කල් වෙනවද ඔය තේ ටික වවලා? මම හිතේ අවුරුදු 25ක් විතර. අවුරුදු 25ක්. අපිට රැස්වීමට වෙලාව තියෙන සර්ටියයි මහත්තයා අපි මෙයාගේ ඉඩම බලලා යමු. ඉතින් ලොකු නැහැ මේ හැම තැනම පාළු. හරියට නඩත්තු කළත් නැහැ. දැන් ඉතින් ආදායම අඩු වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයිනේ. අනිවාර්යයෙන්ම නැවත වගා කරන්න තමයි වෙන්නේ මේක. ඒ වුණත් පොරක් දැම්මනේ මහත්තයෝ. පොහොර දැම්මටම හරියන්නේ නැහැ. වගාවේ මුල ඉඳලම හොඳ නඩත්තුවක් කළමනාකරණයක් කරගෙන යන්න ඕනේ. එහෙම නොවුනොත් කොහොමත් අවුරුදු 20කට පස්සේ විතර ආදායම අඩු වෙනවා. එහෙමද මහත්තයෝ? දැන් නම් මේ ඉඩම නඩත්තු කරා කියලා හරියන්නේ නැහැ. මේ හොඳම වැඩේ තමයි මේ ඉඩම නැවත වගාවට යන එක. තේ ගස් ටික ගැලුවම කොහොමද මහත්තයෝ අපි ජීවත් වෙන්නේ? මුළු බිම් ප්‍රමාණයම ගලවන්න අවශ්‍ය නැහැ. වගාවේ දුර්වල තැනින් පටන් ගමු. පර්චේස් 20 ඉඳන් හෙක්ටයාර එක දක්වා නැවත වගා කරන්න අවශ්‍ය කරන සහන ආධාරය සහ උපදෙස් දැන් ස්ථාව්‍යාපෘතිය විසින් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි තේ වගාවේ අස්වැන්න ලබා ගන්න තුරු ආර්ථික අපහසුතාවයන් මගහරව ගන්නත් දැන් ස්ථාව්‍යාපෘතිය අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ වුණාට ඉතින් ඕගොල්ලෝ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඒ කියන්නේ මහත්තයෝ ඒ කියන්නේ අවුරුදු 20ක් 30ක් හොඳ අස්වැන්නක් ගන්න නම් ඒ පැලේ හිටවන දවසේ ඉඳලා හරි වෙලාවට නිවැරදි කළමනාකරණයක් යත්තේ නිවැරදි දේ කරන්න ඕනේ. මේක ටිකක් බලන්න. සෑම විටකම පැරණි තේ වගාව ඉවත් කර නැවත තේ වගාව සිදු කිරීමේදී පැරණි තේගස් ඉවත් කිරීම ඉඩමේ ඉහළ කොටසේ සිට පටන් ගත යුතුයි. ඊට හේතුව පහළ කොටස මුලින් වගා කර පසුව ඉහළ සැකසීමට යාමේදී ඉහළ කොටසේ ගල් මුල් ආදිය පහළට පැමිණ පහළ කොටසේ නව වගාවට හානි සිදුවිය හැකිවීමයි. එමෙන්ම ඉහළ කොටසේ පැරණි වගාවේ වූ දිලීර හා බැක්ටීරියා වැනි රෝග පහළ නව වගාවට ආසාදනය වීමේ අවදානමක්ද තිබේ. තේ ගස් ඉවත් කිරීමේදී ගසේ මුල් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි. වගා බිමේ ඇති ඇටවරා ඉලුක් ආදියද මුල් පිටින්ම ගලවා ඉවත් කළ යුතු වන අතර රෝග සහිත තේ ගස් හා හානිකර ශාක පුළුස්සා දැමීම අත්‍යවශ්‍යයි. ගස් ගලවා සකස් කළ බිම අඟල් 18ක් ගැඹුරට මුල්ලු කර රළුවට බිම සමතලා කරන්න. පැරණි තේ වගාව ගැලවීම නිරිත දිග මෝසම් කලාපයේදී නම් ජනවාරි පෙබරවාරි මාර්තු මාසවලත් ඊසාන දිග මෝසම් කලාපයේදී නම් මැයි ජූනි ජුලි මාසවලත් සුදුසු වෙයි. පැරණි වගාව ඉවත් කරපු මේ පස ආරක්ෂා කරගන්න ඕනේ. විශේෂයෙන්ම පාංශු කාදනේ මතු පිට පස්සේ තමයි පෝෂණය තියෙන්නේ. දන්නවනේ. තේ වගාව සඳහා භූමිය සැකසීමේදී පස් හා ජල සංරක්ෂණ ක්‍රමවේද නිවැරදිව සිදු කිරීම මූලික අවශ්‍යතාවකි. ඉඩම හරහා ගලන ස්වාභාවික ජලය ගලා යාමට නෙත්තිකාණු සැකසිය යුතුය. එය ඇතුළට බෑවුම් වන ලෙස පඩිපෙළ ආකාරයට කපා ගල් ඇසිරිය යුතුය.
නෙත්තිකානුවේ සිට දෙපසට සමෝච්චකානු සැකැසිය යුතුයි. එය හරස්කානු හෝ කුට්ටිකානු ලෙසද හැඳින්වෙයි. ඉඩමක හරස්කානු ප්‍රමාණය තීරණය වන්නේ එම ඉඩමේ ඇති බෑවුම අනුව වන අතර සරල ක්‍රමවේදයක් භාවිත කර බෑවුම සොයාගත හැකි. ඒ සඳහා අඩි 13ක් පමණ දිග ලණුවක්, අභ්‍යාස පොතක් හෝ ඍජුකෝණාස්ත්‍රාකාර ඝනකම් කොලයක් හෝ අඩියෙන් අඩිය ලකුණු කරන ලද රිටක් අවශ්‍යයි. මේ ආකාරයට ලණුවේ අඩි 10ක් මැන ගැටගසන්න. එහි ඉතුරු කෙළවරට ගලක් වැනි බර දෙයක් එල්ලන්න. ඉන්පසු අඩි 10 කෙළවර ඉඩමේ මැනිය යුතු ස්ථානයේ පොළොවේ නොසෙල්වෙනසේ රඳවන්න. මෙසේ පෙනෙන ආකාරයට ලණුව තිරස්ව ඇද අභ්‍යාස පොතේ දාරවලට සමාන්තරව තබා ගන්න. ඉන්පසු ශීර්ෂ ලක්ෂයෙන් පොළොවට ඇති දුර මැනගත යුතුයි. ශීර්ෂයේ සිට පොළොවට ඇති දුර අඩි 3යි නම් බෑවුම 10න් 3යි. නැතහොත් 130යි. අඩි 4 නම් 140යි. මේ ආකාරයට ඉඩමේ බෑවුම 140ට වැඩි නම් හරස්කානු අතර පරතරය අඩි 20යි. බෑවුම 130ට අඩු නම් හරස්කානු අතර පරතරය අඩි 40ක් විය යුතුයි. හරස්කානු නෙත්තිකානුවේ දිශාවට අඩි 120ට අඩියක බැස්මට කැපිය යුතුයි. බැස්ම සලකුණු කර ගැනීම සඳහා ඩම්පි ලෙවලය, ඇබ්නි ලෙවලය, රෝඩ් ට්‍රේසරය වැනි උපකරණ මෙන්ම ඒ රාමුව වැනි සරල උපකරණයක්ද භාවිත කළ හැකි. අඩි 7ක් දිග ලී කැබැලිවලින් සකසාගත් ඒ රාමුවේ දෙකෙලවර අඩි 10ක් විය යුතුයි. පළමුව සමාන්තර පොළොවක තැබූ ඒ රාමුවේ හරිමැද ආධාරකය මත සලකුණු කරගන්න. ඉන්පසු රාමුවේ එක් කෙළවරක් අඟලක් ඔසවා තබා නැවත ලම්බලනුව හා ආධාරකය සමපාත වන තැන සලකුණු කරගන්න. මෙම ඒ රාමුව තුළ අඩි 10ක දුරක් සඳහා අඟලක බැස්මක් නිරූපණය වෙයි. එනම් අඩි 120ට අඩියක බැස්මකි. මෙම ඒ රාමුව මගින් හරස්කානුවේ 120ට එක බෑවුම පහසුවෙන් සලකුණු කරගත හැකි. හරස්කානු හෙවත් කුට්ටිකානු කැපීමේදී කානුව අඩි 1.5ක් ගැඹුර හා අඩි 1.5ක් පළල විය යුතුයි. කුට්ටියක් උස අඩියක් හා උඩ පෘෂ්ඨය අඩි 2ක් යට අඩි 3ක් පළල විය යුතුයි. කුට්ටි දෙකක් අතර අඩි 10ක 12ක පරතරයක් තිබිය යුතුයි. සමෝච්ච කානු නෙත්තිය කානුවට දෙපැත්තෙන් සම්බන්ධ විය යුතු වන අතර කානු දෙක අතර පරතරය අඩි 3ක් විය යුතුයි. එසේම ඉඩමේ ගල් තිබේ නම් සමෝච්ච රේඛා ඔස්සේ ගල් වැටි දැමීමද සිදු කළ හැකියි. එහිදීද හරස්කානු ආකාරයටම ගල් වැටි දෙකක් අතර පරතරය ඉඩමේ බෑවුම අනුව තීරණය වෙයි. ගල් වැටි ඉදිකිරීමේදී එහි පතුලේ පළල අඩි 2ක්ද මතුපිට පළල අඩි 1.5ක්ද විය යුතුයි. ගල් වැටියේ උස අඩි 1.5ක් විය යුතුයි. කානුවලත් ගල් වැටිවලත් ඉහලින් හෝ ඒ අතර හෝ සුදුසු තෘණ වර්ගයක් සිටුවීමෙන් තවදුරටත් සෝදාපාලුව අවම වන අතර ගල් වැටි හා කානුවල ගැටිද ආරක්ෂා වේ. මේ ආකාරයට නිවැරදිව කානු පද්ධතිය සකස් කිරීමෙන් පසට වැඩි ජල ප්‍රමාණයක් උරා ගැනීමට හැකි වන අතර වැඩි ජලය ඉඩම හරහා ගලන වේගය පාලනය වී පාංශු ඛාදනයද වළකී. පාංශු හා ජල සංරක්ෂණය සඳහා ජීව වැටි සැකසීමද ප්‍රායෝගිකව සාර්ථක ක්‍රමයකි. ගල් වැටි දෙකක් සමෝච්ච කානු දෙකක් හෝ සෙවන ගස් දෙකක් හෝ අතර ස්ලෝපිං ඇග්‍රිකල්චර් ලෑන්ඩ් ටෙක්නොලොජි හෙවත් සෝල්ට් වැටි ක්‍රමවේදය භාවිත කර සමෝච්ච රේඛා ආකාරයට බෑවුමේ සැවැන්දරා හෝ සේර හෝ සිටුවීම වඩාත් සුදුසුයි. සැවැන්දරා හෝ සේර හෝ සිටුවීමෙන් ඉතා හොඳ අතිරේක ආදායම් මාර්ගයක් උදාකරගත හැකි. වැදගත්ම දේ තමයි පැරණි වගාව විවත් කරපු මේ පසේ පොහොර ගතිය හරි අඩුයි. පොහොර ගතිය වැඩි කරගන්න නම් ගෝතමාල හරි පැංගිරිමාන හරි වගා කරලා මාස 18ක් නඩත්තු කරන්න ඕනේ. මොන දේ කරන්නත්
පසේ pH එකේ පරීක්ෂා කරන්න ඕනේ. පස් සාම්පල් එකක් කරන් මට එවන්න. පස් සාම්පල ගන්නා විට තම ඉඩමේ ඉසෙඩ් හැඩයට මේ පෙන්වන ස්ථාන පහින් අඟල් 6ක වලක් හාරා පස් සාම්පල ලබාගත යුතුයි. එහිදී හැරෝ වලේ ඉහළ සිට පහළට පෙත්තක් වනසේ අලවංගුවකින් කපාගත් පස් සුදුසු වෙයි. මෙම පස් සාම්පල පහ එක් තැටියකට දමා ගල්මුල් ඉවත් කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු තුනී කර මේ ආකාරයට විකර්ණයේ පස් ඉවත් කරන්න. නැවත විකර්ණයට විරුද්ධ විකර්ණය ඔස්සේ මේ ආකාරයටම පස් ඉවත් කරන්න. අවසානයේ ග්‍රෑම් 100ක 150ක තරමේ පස් සාම්පලයක් සකසා විනිවිද පෙනෙන පොලිතීන් උරයකින් ආවරණය කළ යුතුයි. පස් සාම්පලයේ තොරතුරු දැක්වෙන පෝරමය පුරවා එහි පිටතින් අලවා ප්‍රදේශයේ තේ ව්‍යාප්ති නිලධාරී වෙත යැවීමෙන් පසෙහි pH අගය පරීක්ෂා කරගත හැකියි. තේ වගාවේ හොඳ වර්ධනයකට නම් pH අගය 4.5යි 5.5 අතරේ තියෙන්න ඕනේ. පසේ pH අගය 4.5ට අඩු නම් පැංගිරිමානා හෝ ගෝතමාලා හෝ සිටුවීමට පෙර පසට ඩොලමයිට් යෙදිය යුතුයි. පහත රට කලාපයේ ඉඩමක නම් අක්කරයට කිලෝ 800යක්ද මැද රට කලාපයේ ඉඩමක නම් කිලෝ 1200යක්ද උඩරට කලාපයේ ඉඩමක නම් අක්කරයට කිලෝ 1600යක්ද වශයෙන් ඩොලමයිට් යෙදීමට නිර්දේශ කර තිබේ. ගෝතමාලා සිටුවීමේදී පේලි දෙකක් අතර අඩි 2ක පරතරයක්ද පැල අතර අඟල් 9 සිට 12 දක්වා පරතරයක්ද විය යුතුයි. පැංගිරිමානා සිටුවීමේදී පරතරය පේලි දෙකක් අතර අඩි 2ක්ද පැල දෙකක් අතර අඟල් 4 සිට 6 දක්වාද විය යුතුයි. මෙසේ සිටුවාගත් ගෝතමාලා හෝ පැංගිරිමානා හෝ වසර 1.5ක කාලයක් තුල පස් වතාවක්වත් එහි පත්‍ර කපා දමා නඩත්තු කළ යුතුයි. පළමු කැපීම අඩි 1.5ක් උසෙන්ද ඊට පසු සෑම කැපීමක්ම අඩි 2ක් උසෙන්ද කැපීමට වග බලාගත යුතුයි. ගෝතමාලා හෝ පැංගිරිමානා හෝ තෘණ මුල් ඇදීමෙන් පසු අක්කරයට කිලෝ 65ක්ද පළමු තෘණ කැපීමෙන් පසු අක්කරයට කිලෝ 85ක්ද ඉන්පසු සෑම කැපීමකින් අනතුරුව කිලෝ 125ක්ද වශයෙන් U625 පොහොර යෙදීමෙන් ගෝතමාලා හෝ පැංගිරිමානා හෝ වගාව ඉතා සාර්ථකව කරගත හැකියි. ඔයි වගාව අනිවාර්යෙන්ම කරන්න ඕනද? පරාදිනේ කාලේ. ඔයාලා හිතනවා ඇති ඇයි මේ ගෝතමාලා පැංගිරිමානම දාන්න කියලා කියන්නේ කියලා. ඒකෙන් තමයි මේ පොළොව පොහොර වෙන්නේ. ස්වාභාවික මතුපිට පස් තට්ටුව කාලයත් සමඟ තදවීම ස්වාභාවිකයි. දීර්ඝකාලීන වගාවකට එය ඉතාම අහිතකරයි. මේ නිසා යාන්ත්‍රිකව පස් බුරුල් කිරීම සිදු කළ හැකිමුත් ඉන් සාරවත් පස වේගයෙන් කාදනය වීම සිදුවෙයි. ගෝතමාලා පැංගිරිමානා වගා කළ විට මූල පද්ධතිය පසෙහි විශාල ප්‍රදේශයක වේගයෙන් පැතිර ගොස් පස තුළ මූල මණ්ඩල ජාලයක් නිර්මාණය කරයි. ගස් කප්පාදු කරන විට පස තුළ වන මූල මණ්ඩල ජාලය අක්‍රිය වී ක්‍රමයෙන් ජීර්ණය වන අතර මූල මණ්ඩල ජාලය ලබාගෙන තිබූ ඉඩ තුළ විශාල සවිවර අවකාශ ඇතිවෙයි. මෙම අවකාශ නිසා පස තුළ වාතය හා ජලය රැඳීමට ඇති හැකියාව වර්ධනය වී බුරුල් පස් තට්ටුවක් නිර්මාණය වෙයි. පසුකාලීනව තේ ගසේ මූල මණ්ඩලය පැතිරී ගස වර්ධනය වීමටත් ගස ස්ථාවර වීමටත් අවශ්‍ය භෞතික තත්ත්වය මේ නිසා පස තුළ ඇතිවෙයි. තවද කපා දමන ගෝතමාලා පැංගිරිමානා කොළ දඬු හා මියගිය මුල් පසේ කාබනික තත්ත්වය වැඩි දියුණු කරයි. කොළ දඬුවලින් පොළොව ආවරණය වීම නිසා පසේ තෙතමනය ආරක්ෂා වී වල් පාලනයද සිදුවේ. මෙය අලුතෙන් සිටුවන තේ පැළවලට නියගයෙන් හා වල් පැළවලින් වන හානියටද හොඳ විසඳුමකි. ගෝතමාලා පැංගිරිමානා මුල් මගින් පොළොව අභ්‍යන්තරයේ එකතු වන කෘත්‍රිම පොහොර නැවත පසට එකතු කරගත හැකිවීමද සුවිශේෂ තත්ත්වයකි. ගෝතමාලා හෝ පැංගිරිමානා හෝ සිටුවීමෙන් මුල් රෝග හා වටපනු රෝග පැතිරීම පාලනය වීමද ලැබෙන තවත් අතුරු ප්‍රතිලාභයකි. අපි දන්නේ නෑනේ ගෝතමාලා හිටවුවාම මෙච්චර වටිනාකමක් තියෙයි කියලා. ඒ විතරක් නෙවෙයි. සෙවන වගාව ගැන මේ ගොවි මහතුරු උනන් දෙනවා හරි අඩුයි. හොඳ ආසන්නකට නම් සෙවන වගාව අත්‍යවශ්‍යයි.
තිරසර තේ වගාවක් සඳහා නිර්දේශිත සෙවන වගාවක් ඉතා වැදගත් වෙයි. මේ සඳහා උස් සෙවන ගස් හා මධ්‍යස්ථ සෙවන ගස් තිබීම අවශ්‍යයි. උස් සෙවන ගස් ලෙස ඇල්බීසියා හා සබුක්කු ගස්ද මධ්‍යස්ථ සෙවන ගස් ලෙස ග්ලිරසීඩියා හා එරබදු ගස්ද වගා කළ යුතුයි. සෙවන ගස් සිටුවීමෙන් තේ වගාවට සෙවන සැපැයීම තේ ගසට උරාගන්නා කෘත්‍රිම පොහොර චක්‍රීයව තේ ගසට ලබාදීම කොළ පොහොර ලබාදීම පරිසරයේ තෙතමනය ආරක්ෂා කිරීම උෂ්ණත්ව පාලනය යන ප්‍රයෝජන ලැබෙයි. සෙවන ගස් සිටුවීම නිරිතදිග මූසම් කලාපයේ නම් මැයි ජූනි මාසවලද ඊසානදිග මූසම් කලාපයේ නම් ඔක්තෝබර් නොවැම්බර් මාසවලද සුදුසු වෙයි. ඇල්බීසියා හා සබුක්කු සිටුවීම අඩි 20 පරතරයෙන්ද එරබදු ග්ලිරිසීඩියා සිටුවීම අඩි 10-12 පරතරයකින්ද සිදු කළ යුතුයි. අඩි 1.5 පමණ ගැඹුරු වලක් හාරා අඟල් 2-3 පමණ වට ප්‍රමාණයක් ඇති අඩි 7-8 පමණ උස දණ්ඩක් සිටුවීමට තෝරා ගන්න. ඩොලමයිට් ග්‍රෑම් 225ක් පස් සමග මිශ්‍ර කර දඬු කපා පැය 48ක් ගතවීමට පෙර සිටුවන්න. දණ්ඩේ ඉහළ කෙළවර පොලිතීන් මගින් හෝ ගොම මගින් හෝ ආවරණය කිරීමෙන් කඳ දිරායාම වළක්වා ගත හැකියි. සෑම විටකම දණ්ඩේ ඉහළ කෙළවරෙන් රෙකිලි 4-8ක් ඒමට සලස්වන්න. තේ පැල සිටුවීමට සුදුසුම කාලය වන්නේ නිරිතදිග මෝසම් කලාපයේ නම් ජූනි ජුලි මාසත් ඊසානදිග මෝසම් කලාපයේ නම් ඔක්තෝබර් නොවැම්බර් මාසත් වෙයි. තේ පැල සිටුවීමේදී පේලි අතර අඩි 4ක පරතරයක්ද පැල දෙකක් අතර පරතරය අඩි 2ක්ද විය යුතුයි. පැල සිටුවන පේලිය සමෝච්ච රේඛා දිගේ වීම අනිවාර්යයි. තේ පැල සිටුවීමට නියමිත කාලයට සති 2කට පෙර වලවල් කැපිය යුතු වන අතර වලක ගැඹුර අඟල් 18ක්ද පහළ විෂ්කම්භය අඟල් 9ක් හා ඉහළ විෂ්කම්භය අඟල් 12ක්ද විය යුතුයි. මෙසේ කපාගත් වලේ 3/2ක්ම මතුපිට පස්වලින් පුරවා කෝටු කැබැල්ලකින් ලකුණු කරගත යුතුයි. මෙහිදී කාබනික පොහොරක් එක්කිරීමට හැකිනම් බොහෝ වාසි තිබේ. පස්පිර වූ සැනින් තේ පැලය සිටුවීම සිදු නොකළ යුතුයි. පස්පුරවා සූදානම් කළ වලට අවම වශයෙන් සති 2ක් කල්ගතවීමට ඉඩහැරිය යුතු වන අතර මහාවැසි 2කට හෝ 3කට එය ලක්වන්නේ නම් ඉතා හිතකරයි. ඇයි සර් පැල හිටවන්න සති 2කටම කලින් වෙන්න ඕන. ඔව් ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අලුතෙන්ම පිර වූ වලක පැලය සිටුවුවහොත් පස් තදවී නොමැති නිසා පැලය ස්ථාවරව නොපවතී. ඇතැම් විට ගසේ කඳ පසට යටවී එම ස්ථානයේ ආසාදන හෝ පිළිකා හෝ ඇතිවී කාලයත් සමග මෙම පැලය දුර්වලවීම හෝ මියයාම හෝ සිදුවෙයි. පොඩ්ඩක් ඉන්න. අද ඔයා මේ ඉඳන් යන පැලේ තමයි ඔයාට අවුරුදු ගණනාවක් ආදායම් දෙන්නේ. ඒක නිසා මේක හොඳ පැලයක්ද කියලා අපි බලන්න ඕන. පැල සිටුවීමේදී නිර්දේශිත තත්ත්වයටතේ පවත්වාගෙන යන තවාන් වලින් පැල තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. ශ්‍රේෂ්ඨ සිටුවීම සඳහා නිරෝගී පැලයක් තෝරා ගැනීමේදී අපි සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒ අතින් ප්‍රධාන වශයෙන් සැලකිය යුතු කරුණ වන්නේ බඳුනේ උස අඟල් 6ක් 9ක් වෙන්න ඕනි. බඳුනේ පළල අඟල් 6ක් වෙන්න ඕනේ. මාතේ මේ තියෙන පැලය වැළුවාම මේකේ කොළ 6ක් 7ක් තියෙනවා. මේක පඳුරක ස්වරූපයක් තිබුණොත් වඩාත් සුදුසුයි. අපි එවැනි පැලයක් නිර්දේශ කරන්නේ වගාව වසර 20-30ක් පවතින වගාවක්. ඒ වසර 20 තුලම හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා හොඳ මූල මණ්ඩලයක් සකස් වෙන්න ඕනි. ඒකම නියඟයට උද්දීම හැකියාව ඒ තුලින් ඇති වෙනවා. ඒ නිසා අපි ශ්‍රේෂ්ඨයේ සිටුවීමේදී හොඳ නිරෝගී පැලයක් සිටුවීම තමයි වැදගත් වෙන්නේ. මාතේ තියෙන මෙවැනි පැලයක් ශ්‍රේෂ්ඨ සඳහා කිසිම විදිහකට සුදුසු නැහැ. මේක බඳුන අඟල් 5ක් විතර උසයි. අඟල් 4ක උඩා බඳුනක තමයි සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පැලේ බැලුවහම අපිට පේනවා දුර්වල පැලයක් කොළ 4ක 5ක ඉතා දුර්වල කඳක් සහිත පැලයක්. ඒ නිසා මෙවැනි පැලයක් ශ්‍රේෂ්ඨයේ සිටුවීම තුලින් අපි බලාපොරොත්තු වෙන අස්වැන්න ලබා ගැනීම සඳහා හැකියාව නැති වෙලා යනවා. තේ පැලය සිටුවීමට යාමේදී එහි බඳුනේ වූ පස් විසිරී නොයන ලෙස පොලිතීන් කවරය තියුණු ආයුධයකින් කපා පසුත් සමග පැලය වල මධ්‍යයේ තබන්න. පසුව පස් පුරවා පැලය දෙපස අතින් තද කරන්න.
තවද සිටුවාගත් තේ පැළයට ආධාරකයක් සිටුවා සුළඟට සෙලවීමෙන් ආරක්ෂා කරගත යුතුයි. සිටුවන ලද තේ පැළයට අඟල් 6ක් ඈතින් කපා ඉවත් කළ පැඟිරිමානාවැනි දිරාපත් වන ද්‍රව්‍යවලින් වසුන් කරන්න. සෑම විටකම පැළ පාළුවීම පිළිබඳ අවධානය ඉතා වැදගත්. සිටුවන ලද පැළ කේන්ඩෑරි වී හෝ මැරී හෝ ඇතනම් නැවත පැළ සිටුවිය යුතුයි. මෝසම් වැස්ස ආරම්භවීමට පෙර වසුන නැවත අලුත් කරන්න. මේ වසුන තේ වගාව හොඳින් වැඩෙන තෙක් පවත්වාගෙන යා යුතුයි. මතක තියාගන්න තේ වගාවේ හොඳ කළමනාකරණයකින් තමයි ඉහළ ගුණාත්මක අස්වැන්නකට යන්න පුළුවන් වෙන්නේ. හොඳයි මහත්තයෝ. මටත් තියෙන හෙට දැනුවත් වීමේ වැඩසටහනකට යන්න. එහෙමනම් මං යන්න. හොඳයි ඔබ දන්නවා දැනටමත් කුඩාතිවසන් අධිකාරියෙන් නිර්දේශ කරලා තියෙන ක්‍රම පිළිබඳව තේ නැවත වගාව සම්බන්ධයෙන්. හැබැයි අද දවසේ අපි කතා කරනවා ඊට අමතරව තවත් අත්හදා බැලීමේ ක්‍රම දෙකක්. මේ තිරේ ඔබට දිස් වෙන්නේ ඒ ක්‍රමවේද දෙක. පස සංරක්ෂණය වෙනුවට අපි කරේ හොඳ කාබනීක කොම්පොස් කිලෝ එකක් පස් සමග මිශ්‍රණය කිරීම පමණයි. මැයි ජූනි වැස්ස පටන් ගත්ත විගසම අපි සතියකින් වගා කරලා නිම කරා. ඊට අමතරව අපි කරපු දෙයක් තමයි හැම තේ පේලි දෙකක් අතරම අඬන හිරියා පඳුර සාදා ගැනීම. ඒකෙන් සෑහෙන්න කාබනික ද්‍රව්‍ය පසර යොදන්න පුළුවන් අතර පොළොව සේදීමද වළක්වා ගන්න පුළුවන්. මෙම වත්තේ පෝර යෙදුවේ ගහ උඩ පැත්තේ අඩිය කහමාරක් පමණ දුරින් අලවංගුවකින් අඟල් 6ක් ජමුට සිදුරු කර ගහෙන් ගහට පෝර යොදවලා තියෙනවා. මීට අමතරව ව්‍යාපෘතියෙන් හැම වෙලාවෙම ක්‍රියාත්මක කරනවා ඔබේ තේ නැවත වගාවේ තේ නැවත වගාවේ අභිවෘද්ධිය සම්බන්ධයෙන්. මෙතනදී රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ ආචාර්යවරයෙක් කරපු අත්හදා බැලීම පර්යේෂණයක් තියෙනවා තේ වගාවේ කාලය අඩු කරගන්න. අපි ඒකත් එතුමාගේ කටහඬින්ම අපි අහලා බලමු ඒ කාර්යය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. පස පුනරුත්ථාපනය කිරීමේදී තේ පර්යේෂණ ආයතනයෙන් දැනට නිර්දේශ කරලා තියෙනවා මාස 18ක කාලයක් මාන වගාව සමග පස පුනරුත්ථාපනය කිරීම. ඒකට මෙතෙන්දී ගොවීන්ගෙන් කිසි ප්‍රතිරෝධයක් ඇතිවලා තියෙනවා. ගොවීන් කියනවා මේකේ කාලය වැඩිවීම නිසා ඔවුන්ගේ පෙළඹීම යම්කිසි මට්ටමකට අඩුවීමක් කරනවා. ඒකට මේ සඳහා අපි රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨය ලෙස පර්යේෂණ කටයුත්තක නිරත වුණා. මේ කාලය යම්කිසි මට්ටමකට අඩු කිරීමත් ඒ වගේම පසට සිදුවන පසේ භෞතික රසායනික තත්ත්වය අර ආකාරයෙන්ම දියුණු වෙන මට්ටමකට තබාගෙන කොහොමද සිදු කරන්න කියන එක. දැන් මෙතෙන්දී අපි නව අත්හදා බැලීමකදී සිදු කරලා තියෙන්නේ මාන වෙනුවට මාන සමග තවත් විශේෂ කීපයක් සම්මිශ්‍රණය කරලා මේ තත්ත්වය මාස 12කදී පසේ භෞතික රසායනික තත්ත්වය දියුණු කිරීමට. දැන් මෙතෙන්දී අපි මූලික වශයෙන් යොදාගත්තා තෘණ කුලයට අයත් වන ශාක විශේෂ දෙකක්. ඒ වගේම රනිල කුලයට අයිති වෙන තවත් ශාක විශේෂ දෙකක්. දැන් මේ මගින් අපි ඇත්තටම අපි ලබාගත් ඒ දත්ත අනුව අපිට පුළුවන් මාස 12ක කාලයකදී පසේ කාබනික තත්ත්වය ඒ වගේම ඒ තෘණ කුලේ ශාක වර්ධනය වීමට අවශ්‍ය කරන නයිට්‍රජන් රනිල කුලේ ශාක මගින් පසට ලබා දෙනවා. දැන් මේ මගින් ශාක වර්ග දෙකම හොඳින් වර්ධනය වෙලා පසට ඒ වගේම තේ වගාවේ පුනරුත්ථාපන කටයුතු නිත්‍යාරියව සිදු කරගන්න පුළුවන්. තේ වගාව සඳහා විවිධ ක්‍රමවේද භාවිත කළත් මනා ලෙස තේ ඉඩම් කළමනාකරණයට ලක් කර නියමිත කාලයට වගාවට අවශ්‍ය ආකාරයට පොහොර හා යෙදවුම් ලබා දී නිසි නඩත්තුව සිදු කිරීම තුළින්
තේ වගාවේ උපරිම ප්‍රතිඵල ලබාගත හැකියි. අපි හරි දේ හරි වෙලාවට හරි ආකාරයෙන් කරන්න. ඒ කියන්නේ right thing right way at right time. ඒක කොතෙක්ද කියනවා නම් අද ඒක triple R බවට පරිවර්තනය වෙලා තියෙනවා. එහෙමනම් මෙන්න මේ triple R ක්‍රමේ පාවිච්චි කිරීම තුලින් කුඩා තේවතු හිමියන්ට නැවත වගාවේදී ඵලදායීතාවයේ වැඩි කර ගැනීමක්, ආදායම් වැඩි කර ගැනීමක් හා වෙළඳපොළක් එක්ක කටයුතු කරලා හැම පැත්තකින්ම ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරගන්න හේතු සාධක වෙනවා. අපි තේ නැවත වගාවේදී ලෝකේ පවතින නව ප්‍රවණතා දිහා බලන්න ඕන. ඒක අද කාලීන අවශ්‍යතාවයක්. මෙතෙන්දී අපි බලන්නේ ලෝකේ වෙනස් වෙනවා. ඒ වෙනස් වීමත් එක්ක විලඳපලෙත් ඇති වෙන වෙනස්කම් අපේ රටේ ඉන්න දුප්පත් ගොවීන්ට ඒකේ තියෙන හොඳ නරක කියලා දීලා අවබෝධ කරගන්න ඕන. තේත් එක්ක ගත්තාම විශේෂයෙන් අද නිෂ්පාදනය ඒ වගේම අලෙවිකරණය විවිධාංගීකරණය වෙලා තියෙන්නේ. ඒ නව ප්‍රවණතා ගත්තාම ඕගනික් ටී, බයෝ ටී, ග්‍රීන් ටී වගේ නැත්නම් ටී කියුබ්ස් වගේ අලුත් දේවල් අද වෙළඳපොලේ විශාල වශයෙන් ඉල්ලුමක් පවතිනවා. එහෙනම් අපිත් ඒ නව ප්‍රවණතා එක්ක ගිහිල්ලා අපි අලුත් ලෝකයට අවශ්‍ය නිෂ්පාදනයක් අපේ දුප්පත් කුඩා පරිමාණයේ තේ නිෂ්පාදක හරහා කරන්න අවශ්‍ය වැඩපිළිවෙළවල් සකස් කළ යුතු වෙනවා. නිවැරදි දේ නිවැරදි වේලාවට නිවැරදි ක්‍රමවේද ඔස්සේ සිදු කරමින් අද වන විට රටේ දසත විසිරී විහිදී සිටින කුඩා තේවතු හිමියන් හා ඔවුන්ගෙන් යැපෙන්නෝ තම ජීවන තත්ත්ව උසස් කරගෙන සංවර්ධන ඉලක්ක කරා ගමන් කරමින් සිටිති. ග්‍රාමීය ආර්ථිකයට නිබඳ ශක්තියක් වන ඔවුන් හෙට දිනයේ ජාතික ආර්ථිකයේ සැබෑ කොටස්කරුවන් වනු නිසැකයි.